ඇත්තටම බුද්ධ ශාසනයට ප්‍රශ්නයක්ද මේ ආණ්ඩුව? ඔයාලා එහෙම හිතනවද? කවුද හරි කවුද වැරදි කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද? දැන් බුද්ධ ශාසනයට මේගොල්ලන් අත තියලා කියලා ඔය දැන් 800ක්ද 8000ක්ද ස්වාමීන් වහන්සේලා ගෙන්නනවා කියලා මුරුත්තිට්ටු හාමුදුරුවෝ කියනෝනේ. එතකොට මුරුත්තිට්ටු හාමුදුරුවන්ට කියන්න ඕනේ මෙහෙම දෙයක්. බුද්ධ ශාසනයට කිසිම කෙනෙක් අත තියලත් නැහැ, අත තියන්නෙත් නැහැ, අත තියන්නත් බෑ. හේතුව මොකද බුද්ධ ශාසනය ඒ තරම්ම ප්‍රබලයි. බුදු ගුණ බුදු සසුන කාටවත් විනාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඔයාලා තමයි සූරක් අස්ස රිංගගෙන මේ බුද්ධ ශාසනයට මේ අපහාස කරන්නේ. බලන්න දැන් ඔයාලගේ ඔය ස්වාමීන් වහන්සේලා කියන කට්ටිය ස්ටේජ් වලට නැගලා අර රටේ අගමැතිනියට මොන තරම් අපහාස කුණහරුප කිව්වද? සාමාන්‍ය මිනිසෙක්වත් කියන්නේ නැති කුණහරුපනේ ඔය සූරත් දාගෙන ඔය හාමුදුරුවෝ කිව්වේ. ඉතින් එතකොට එයාලා එහෙම කියනකොට හොඳයි. අපි ස්වාමීන් වහන්සේගෙනුට ඒ ගෞරවය නොදෙන එකද මේ වැරද්ද? ඒ වගේ ස්වාමීන් වහන්සේගෙනුට ගෞරවයක් දිව යුතුද අපි? එතකොට එයාලට අපි මොනවා හරි කිව්වම තමයි රෙද්ද උස්සගෙන කරට එන්න හදන්නේ. අනේ හාමුදුරනේ කරුණා කරලා ඔයාලා ඉස්සර ස්වාමීන් වහන්සේ කියන නම මොකද්ද කියන එක තේරුම් ගන්න. ඔය සූර දාගත්තේ මොකද්ද කියන හැමදේම අතාරින්න නේද සූරක් දාගත්තේ. දැන් අපි බුද්ධ ශාසනය අපි අහලා තියෙන්නේ සූරක් දාගන්නේ හැමදේම අතාරින්න. අතහැරලා නිර්වාණය කියන දේ හොයාගෙන යන්න නිර්වාණ සම්පත්තිය ලබන්න ඕන හින්දා ඒ උතුම් නිවනට යන මඟ තමයි ඔයාලා තෝරගත්තේ. හැමදේම අතහැරලා. නැත්නම් ඉතින් ඔයාලට ගෙදර ඉන්න තිබුණේ දෙන දෙයක් කාලේ රසාවක් කරගෙන ගෑණියෙක් තියාගෙන. ඉතින් ඒක බුද්ධ ශාසනයට අවිලා කරන්න ඕනේ නැහැ. ඒ කරගන්න බැරි විච ටික බුද්ධ ශාසනයට අවිලා කරනකොට අපි මිනිස්සු සමාජය අපහාස කරන්නේ සිවුරට නෙමෙයි. ඒ සිවුර රඳවාගෙන ඉන්න පුද්ගලයාට. ඒ ඇටමස් වලින් ඇටමස් ලේනහර තියෙන පුද්ගලයාට අපි අපහාස කරන සිවුරකට අපි කවදාවත් කිසිම කෙනෙක් සිවුරකට අපහාස කරන්නේ මොනම ආගමකවත්. මොකද හේතුව සිවුර ඔයාලා නවල කරලා හොදලා නවල කරලා උඩ උස ස්ථානයක තියන්නකෝ අපි සිවුරට වඳිනවා උදේහව. නමුත් ඔය සිවුර දාගෙන ඔයාලා කරන්නේ මහා විනාශයක්නේ. බලන්නකෝ කතා කියන කතා කුණුහරුප කවි වලින් කුණුහරුප කියනවා. මිනිසුන්ට මේ කියන්නේ පන්සල් වල සමහර මිනිස්සු හාමුදුරුවෝ ගෑනු තියාගෙන ඉන්නවා, ළමයි තියාගෙන ඉන්නවා, රටවල වල ගිහලා ළමයි හදලා ඇවිල්ලා ඉන්නවා. මොනවද කැත වැඩ? ඉතින් ඕව නතර කරගන්න කොටම කලින් 8000ක් එකන් හරි 800ක් හරි එකගෙන ඇවිල්ලා ඔන්න ඕව නතර කරන්න. එතකොට ඔයාලට හැමෝම ගෞරව කරાવી. ඔයාලගේ ගෞරවය ලබන්න ඉගෙන ගන්න. ඔය ගෞරවය ලබන්න ඔයාලා හැසිරෙන්නේ විදිහට. අපි කවදාවත් කිසිම කෙනෙක් මේ ලෝකේ බුද්ධ ශාසනයට අත තියලා නැහැ. දැන් තමයි බුද්ධ ශාසනය තව තවත් ඉදිරියට යන්නේ. ලෝකේ හැමෝම පිළිගන්නේ බුද්ධ ධර්මය. බුද්ධ ධර්මයට හැමෝම ගරු කරනවා. ලෝකේ ගොඩක් කට්ටිය දැන් බුදුදහම වැළඳ ගන්නවා. ඒ වගේ අවස්ථාවක ලංකාවේ ඔයගොල්ලෝ ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කරන්න උදව් කරනවා. එක එක දේශපාලඥයාගේ රෙද්දා සරිංගන උන්ගෙන් කකා බිබී උන් දෙන සල්ලි අරගෙන උන්ට ඕන විදිහට කඩේ යමින් ස්ටේජ් වල නැගලා තිත්ත කුණුහරුප වලින් බැනලා උතුම් ගැහණුන්ටත් මේ කියන්නේ ගැහණු කොට්ටාසයටත් සලකන්න කතා කරන්න දන්නේ නැති හාමුදුරුවෝ වගේක් බිහි කරලා මොනවද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ? ඔයාලා හිතනවාද මිනිස්සු ආවලට දොහොත් මුදුන් තේවා වඳින්න ඕනේ කියලා ඒව කරනකොටත්? ඒව නෑ මෙහෙ. ආයිත් ඒව නම් හම්බ වෙන්නේ. ඔයාලා ඌට වඩා 8000 නෙමෙයි 80 ලක්ෂයක් ගෙනාවත්